තෙරුවන් සරණයි. තායිලන්තය කියන්නේ ලෝකේ 90% බෞද්ධ ජනතාවක් වාසය කරන උතුම් පින්බිමක් බවට පත් වෙලා තියෙන සංචාරය වගේම වන්දනාව පිළිබඳව සංචාරය කිරීමට හොඳම පරිසරයක්. ඒ වගේම උබෝන් රාජධානියේ තායිලන්තයේ wat bachunchon පාහුවන් විහාරස්ථානයේ විහාරාදී වාසී වශයෙන් අවිස්සාවේල්ලේ වජිරවංශ තිස්ස තමයි මම හාමුදුරුවන් වහන්සේ. අපි ඔබලාට ආරාධනා කරලා තිබෙනවා තායිලන්තයේ වන්දනාචාරිකාවන් සඳහා යන්නට. වෙනත් සංචාරයන් සඳහා වගේ නෙමෙයි, අප සමගම වන්දනාවේ චාරිකා යාම සඳහා තමයි අපි මේ ඔබලට ආරාධනා කරලා තිබෙන්නේ. ඒ වගේම තායිලන්තයේ විශේෂයෙන් ලෝකේ සුප්‍රසිද්ධ වූ විශාල විහාරස්ථාන, ඒ වගේම ශාසනික වශයෙන් වැදගත් පරිසර වත්තරක් තිබෙන ස්ථාන තමයි වන්දනා කරන්න පුළුවන්. ඒ වගේම Tamanගේ සතුට සහ නිරවුල්භාවය පිළිබඳව වන්දනා කරන්නට පුළුවන්. ඒ වගේම අපි ඔබලාට ආරාධනා කරනවා අපේ විහාරස්ථානයේ නේන්ද්‍ර කරගෙන අපි මේ වන්දනාචාරිකාව සඳහා B Tours and Travels ආයතනය අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ සඳහා අපි මේ ඔබලාට ආරාධනා කරන්නේ මේ වසරේ පටන් අපේ වන්දනාචාරිකා සඳහා ඔබලාට අපත් සමගම සම්බන්ධ වෙලා ලංකාවේ වෙනත් ආයතන වගේ නැතුව සංචාරය කිරීම සඳහා සුදුසුම වූ පරිසරයක් තුළ අපි ඔබට ආරාධනා කරන්නේ. එහෙමනම් අපගේ දුරකථන සඳහා ඔබ අපි කතා කරලා අපි ඔබට ආරාධනා කරනවා මේ වන්දනාව පිළිබඳව සම්බන්ධ වෙන්න කියලා. සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තායිලන්තය කියන්නේ ලෝකේ 90% බෞද්ධ ජනතාවක් වාසය කරන උතුම් පින්බිමක් බවට පත් වෙලා තියෙන සංචාරය වගේම වන්දනාව පිළිබඳව සංචාරය කිරීමට හොඳම පරිසරයක්. ඒ වගේම උබෝන් රාජධානියේ තායිලන්තයේ wat bachunchon පාහුවන් විහාරස්ථානයේ විහාරාදී වාසී වශයෙන් අවිස්සාවේල්ලේ වජිරවංශ තිස්ස තමයි මම හාමුදුරුවන් වහන්සේ. අපි ඔබලාට ආරාධනා කරලා තිබෙනවා තායිලන්තයේ වන්දනාචාරිකාවන් සඳහා යන්නට. වෙනත් සංචාරයන් සඳහා වගේ නෙමෙයි, අප සමගම වන්දනාවේ චාරිකා යාම සඳහා තමයි අපි මේ ඔබලට ආරාධනා කරලා තිබෙන්නේ. ඒ වගේම තායිලන්තයේ විශේෂයෙන් ලෝකේ සුප්‍රසිද්ධ වූ විශාල විහාරස්ථාන, ඒ වගේම ශාසනික වශයෙන් වැදගත් පරිසර වත්තරක් තිබෙන ස්ථාන තමයි වන්දනා කරන්න පුළුවන්. ඒ වගේම Tamanගේ සතුට සහ නිරවුල්භාවය පිළිබඳව වන්දනා කරන්නට පුළුවන්. ඒ වගේම අපි ඔබලාට ආරාධනා කරනවා